පොරගසන්නාගේ ශබ්දය. දෙවියන් වහන්සේගේ වචනය බලවන්තයි, කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුව තිබේ. දෙවියන් වහන්සේගේ වචනය කියනවා. අපි අද දවසේ ස්වාමින් වහන්සේගේ වචනේ විශේෂ මාතෘකාවක් එක්ක මා ඔබට කතා කරන්න යනවා. ස්වාමින් වහන්සේගේ හඬට ඔබ සූදානම් වෙන්න මේ වෙලාවේ. දෙවියන් වහන්සේ කෙරෙහි බය. ආමෙන්. දෙවියන් වහන්සේ කෙරෙහි බය. ඔබ කොච්චර කල්පනා කර තිබෙනවද ස්වාමින් වහන්සේ කෙරෙහි බය සම්බන්ධව? අද දවසේදී දෙවියන් වහන්සේගේ වචනේ මා ඔබ සමග යම් පද පෙරලන්න යනවා දෙවියන් වහන්සේ කෙරෙහි බය වුණු ජීවිතයක් ගත කිරීම සම්බන්ධව. එනිසා අපි මුලින්ම දෙවියන් වහන්සේගේ වචනේ ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයට අපි පෙරලා ගන්න යනවා. ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයට. ඒ ස්ථානයේ සඳහන් කරනවා නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට බයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අනකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩි වෙන පිණිසත් නුඹලා හිමි කරගන්ට එතරව යන්නා වූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අනකල ආඥාවද පනත්ද විනිශ්චයන්ද මේවාය. එබැවින් ඊශ්‍රායෙල් නුඹට සුභ සිද්ධ වන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹට පොරොන්දු වුණු ලෙස කිරිස් හා මීපැණි ගලා යන දේශයකදී නුඹලා අතිශයින් වැඩි වෙන පිණිසත් එය අසා ඉෂ්ට කරන්ට බලා ගනින්න. එම්බා ඊශ්‍රායෙල් අසාපන්න අපේ දෙවි වූ ස්වාමින් වහන්සේ එකම ස්වාමින් වහන්සේය. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරපන්න. මා විසින් අද නුඹට අනකරන මේ වචන නුඹේ සිතෙහි තිබේවා. අපි මොහොතක් යාඥා කරමු. ශුද්ධ දෙවියන් වහන්සේ ඔබගේ වචනය ගැන යාඥා කරනවා. ඔබගේ වචනය අද දවසේ ඔබගේ මුඛයෙන් ස්වර්ගයේ සිට නිදහස් කරන මෙන් ඉල්ලා යාඥා කරනවා. මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය ජීවමානයි. කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුව තිබේ. ආත්මය සහ ප්‍රාණයද සන්ධි සහ ඇටමිදුළුද වෙන් කරන තරමට කාවදින්නේය. සිතේ සිතුවිලිද අදහස්ද විමසන්නේය. ස්වාමිනී ඒ බලවත් වචනය කරන කොටගෙන මේ උදෑසන ඔබගේ සෙනගට අත ගැසුව මැනව. ස්වාමිනී ඔබගේ සෙනග ස්වාමිනී වහන්සේ තුල බලවත් වෙන්නත් ශක්තිමත් වෙන්නත් සැලසුව මැනව. ගෞරවය මහිමය ඔබට දෙමින් යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමින් වහන්සේ විශේෂ දෙයක් ඉල්ලුම් කරනවා උන්වහන්සේගේ වචනේ. ඒ තමයි උන්වහන්සේට බයව ජීවත් වෙන්න කියන එක. උන්වහන්සේට බයව ජීවත් වෙන්න. දැන් අපි කල්පනා කරලා බලමු මොකක්ද මේ බය කියන එක. ඔබ නිකන් හිතන්න බය කියන එකට ඔබ දෙන විග්‍රහය මොකක්ද? බය කියන දෙයට ඔබ දෙන විග්‍රහය මොනවාද? ඔබ මොනවටද බය? අද ලෝකයේ ගත්තොත් ලෝකයේ මිනිස්සුන්ට දෙවි දේවතාවරුන් ඉන්නවා. ඒ දෙවි දේවතාවරුන්ට වුන් බයයි. ඔබ අදහන ජීවමාන දෙවියන් වහන්සේට ඔබට තියෙන බයත් ඒ වගේද? ඒ වගේ බයක් නම් තිබෙන්නේ තාම ඔබ දෙවියන් වහන්සේව අඳුරන්නේ නැහැ. අද මිනිස්සු දෙවි දේවතාවරුන්ට දක්වන බය නෙමෙයි අපි අපේ දෙවියන් වහන්සේට දක්වන බයයි. ඒ බයයි අතර ලොකු පරස්පර විරෝධීතාවයක් තියෙනවා, වෙනසක් තිබෙනවා. අද ඔබට මා කැමති ඔබේ හදවත විවෘත කරනවට ඔබගේ ඇතුළට ගන්න මේ දෙවියන් වහන්සේ කෙරෙහි නැත්නම් අපි අදහන දෙවියන් වහන්සේ කෙරෙහි අපි බයවන්නේ කොහොමද? අද දවසේ මේ රුදින ඔබ ස්වාමීන් වහන්සේගේ ගෘහයට විශ්වාසවන්තව එන්නේ එහෙම කළේ නැත්නම් දෙවියන් වහන්සේ දඬුවම් කරයිද දන්නේ නැහැ කියලාද? ඔබ ස්වාමීන් වහන්සේගේ ගෘහයට ඔබේ තුටුපඬුරු දසෙන් කොටස් අරගෙන එන්නේ අම්මෝ ඒක කරේ නැත්නම් දෙවියන් වහන්සේගේ පනිෂ්මන්ට් එකක් නැත්නම් දඬුවමක් මට ලැබෙයි කියලාද? ඔබ යාඥා කරන්නේ අම්මෝ ඒක නොකළොත් එහෙම මට දෙවියන් වහන්සේ උදහස් වෙයි කියලාද? නැහැ. අපේ දෙවියන් වහන්සේ කෙරෙහි අපි දක්වන අපි තිබිය යුතු බය ඊට වඩා වෙනස්.
එනිසා අද දවසේම අපි කතා කරන්න යන උන්වහන්සේ කෙරෙහි බයවීම ගැන මේ පදේ අපි මුලින් කියපු පදේ සඳහන් කරනවා නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට බයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණ කරන උන්වහන්සේගේ සියලු පනත්සා වූ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩි වෙන පිණිසත් නුඹලා හිමි කරගන්නට එතරව යන්නා වූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අණ කළ ආඥාවද පනත්ද විනිශ්චයන්ද මේවාය. බයිබලයේ කියනවා ස්වාමින් වහන්සේට බයවන හැටියට උන්වහන්සේ පනත් දුන්න මේ සෙනගට. අද දවසේ ස්වාමින් වහන්සේට බයවීම ගැන කතා කරමු. බයිබලයේ කියනවා ඒ ස්වාමින් වහන්සේට බයවීම ගැන කතා කරමින් කියනවා නුඹද නුඹේ පුතාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද ඒවා පවත්වන පිණිසයි මේ ආඥා දුන්නේ කියලා. අද දවසේ ඔබට ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම සම්බන්ධව විශේෂ වගකීමකින් ඔබගේ ඔළුවට ගන්න. මොකද හේතුව ස්වාමින් වහන්සේට බය වුණු මිනිස්සෙක්ගේ මුළු පරම්පරාව දේව භක්තික පරම්පරාවක් වෙන්න යනවා. හලෙලූයා. දේව බය ඉතා වැදගත් කාරණයක් අපේ ජීවිතයට. අපි එමු අපේ කාරණාවලට අපි එකතු වෙමු මේ වෙලාවේදී. දෙවියන් වහන්සේ කෙරෙහි බය නැත්තම් දේව බය. දේව බය යන්නේ අර්ථය අපි ඉස්සල්ලා හොයමු. මොකද්ද දේව බය කියන්නේ? ලෝකයේ දෙවිවරුන්ට මිනිස්සු තියෙන බය ගැන ඔබ හිතන්න එපා. ඔබේ දෙවියන් වහන්සේ ඉදිරියේ එම බයම පවත්වාගෙන යන්න උත්සාහ කරන්න එපා. අද සමහරවිට අපි අන්‍යාගමික පසුබිම් වලින් එන නිසා අපි අන්‍යාගමික දෙවි දේවතාවරුන්ට දක්වපු බය අපි දෙවියන් වහන්සේටත් ගෞරවයෙන් දක්වන්න උත්සාහ කරනවා. නමුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ විදිය බයක් උන්වහන්සේට දක්වනවට නෙවෙයි. අපේ දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ මගේ දරුවන් මා ළඟට නිදහස එනවට මම කැමතියි. මගේ දරුවෝ මං ඉදිරියේ බියගුළු වෙලා එහෙම හැංගෙනවට මම කැමති නෑ. ඔවුන් ඇවිල්ලා මගේ කරේ නගිනවට මම කැමතියි. ඔවුන් ඇවිල්ලා මාව බදා ගන්නවට මම කැමතියි. ඔවුන් ඇවිල්ලා මට රිද්දනවට මම කැමතියි. ඒ දරුවෝ මාත් එක්ක නිදහස්ව සිටින අතරතුරේදී මම ඒ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා ඊට වඩා තවත් දෙයක්. ඒ තමයි මම බලාපොරොත්තු වෙනවා ඒ දරුවෝ මම තාත්තා කෙනෙක් හැටියට මට දී යුතු ගෞරවය මට දෙයි. ඒ බය භක්තිය මට දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ දෙවියන් වහන්සේ කෙරෙහි බය ගැන සලකනකොට මතක තියාගන්න පළවෙනි කාරණයට එමු. පළවෙනි කාරණය තමයි උන්වහන්සේගේ ශුද්ධත්වය, සාධාරණත්වය, ධර්මිෂ්ඨකම හඳුනා ගැනීම උන්වහන්සේට බය වීමයි. ඔබ උන්වහන්සේගේ ශුද්ධකම හඳුනාගෙන තිබෙනවද? සාධාරණත්වය හඳුනාගෙන තිබෙනවද? ධර්මිෂ්ඨකම හඳුනාගෙන තිබෙනවද? කෙටියෙන් කියනවා නම් උන්වහන්සේගේ දේවත්වයේ ගුණාංග ඔබ හඳුනාගෙන තියෙනවද? දෙවියන් වහන්සේට බය වීමේ එක පියවරක් තමයි උන්වහන්සේට තිබෙන දේවත්වයේ ගුණාංග හඳුනාගෙන තිබීම. ඔබ ස්වාමින් වහන්සේව හඳුනාගෙන තියෙන්නේ කොයි වගේද? උන්වහන්සේගේ ශුද්ධකම, සාධාරණත්වය, ධර්මිෂ්ඨකම ඔබ හඳුනනවා. උන්වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේ. ඔබ කොච්චර දෙවියන් වහන්සේට බයයි කිව්වට වැඩක් වෙන්න යන්නේ නැහැ කටින්. ඔබ ස්වාමින් වහන්සේගේ මේ ශුද්ධකමේ කාරණා ඔබ අවබෝධ කරගෙන නැත්නම් ඔබ තුල ඔබ දේව බය අඳුනන කෙනෙක් නෙවෙයි, මතක තියාගන්න. දේව බය අඳුනන කෙනා උන්වහන්සේගේ ශුද්ධකම අඳුනනවා. උන්වහන්සේ ශුද්ධයි. කිසි අපවිත්‍රකමක් උන්වහන්සේ තුල නැහැ. ඒ නිසා උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ මොනවද කියන්නේ? ශුද්ධව සිටපල්ලා. මා ශුද්ධව සිටින හේයින් නුඹලාත් ශුද්ධව සිටින්න කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. මගේ සහෝදරයා සහෝදරිය, මම ස්වාමීන් වහන්සේගේ ශුද්ධකම අඳුනාගත්තොත් මම මොකද කරන්නේ? මමත් ශුද්ධව සිටිනවා. මතක තියාගන්න, ඇදහිලි වතුන්යයි කිතුණුවන්යයි කියමින් තමාගේ ජීවිතය ශුද්ධව තබාගෙන සිටින් නැති කිසිවෙක් ස්වාමීන් වහන්සේ ශුද්ධයි කියන එක අඳුනාගෙන නැහැ. ස්වාමීන් වහන්සේ ශුද්ධයි කියන එක යමෙක් අඳුනා ගත්තා නම් ඒ කෙනා ස්වාමීන් වහන්සේ ඉදිරියේ ශුද්ධව සිටින්න මහන්සි වෙනවා, වෙහෙසෙනවා. සමහර දුර්වලකම් තියෙයි, අඩුපාඩු තියෙයි. නමුත් දවස්පතා පූජා වෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ මං ශුද්ධව සිටින්න අවශ්‍යයි කියලා.
අඩුපාඩු වෙයි. ඒ අනිශ්චනයකින් යා පසුත වෙනවා ස්වාමීනි මට සමා වෙන්න මගේ ජීවිතයේ තිබෙන අශුද්ධ කාරණේ නිසා ඔබ වහන්සේ මට උදව් කරන්න ඒක හදාගන්න කියලා එයාගේ මුඛේ නිතර යාඥාවක් තියෙන්න යනවා. උන්වහන්සේගේ ශුද්ධකම අඳුනා ගැනීම උන්වහන්සේට බය වීමේ ප්‍රධාන කාරණයක්. ඒ වගේම කියන උන්වහන්සේගේ සාධාරණත්වය. උන්වහන්සේ සාධාරණ වූ දෙවියන් වහන්සේ, යුක්තිය ඉෂ්ට කරන දෙවියන් වහන්සේ, සමෝටම එක වගේ උන්වහන්සේ ආදරය කරන දෙවියන් වහන්සේ. ඔබ අඳුනාගෙන තියනවාද උන්වහන්සේ තුල තිබෙන සාධාරණත්වය? උන්වහන්සේ ඉදිරියේ ඔබ මම මතක තියාගන්න අපි කාගේවත් උන්වහන්සේට වටිනාකම් වල උස් පහත් කමක් නැහැ. උන්වහන්සේ බලන්න යන්නේ අපි උන්වහන්සේ අපිට දුන්නු වැඩේට කොපමණ විශ්වාසවන්ත වුණාද කියන එක විතරයි. මට උන්වහන්සේ දුන්නු මෙහෙවරට මං කොපමණ විශ්වාසවන්ත වුණාද? ඒක 10ක් වෙන්න පුළුවන් මට දුන්නු ටැලන්ට් මං ඒ 10 කොපමණ ආරක්ෂා කරගත්තද? ඒක කොපමණ වැඩි කරගත්තාද? තව කෙනෙකුට එකක් වෙන්න පුළුවන් තියෙන්නේ යා ඒකට කොච්චර විශ්වාසවන්ත වුණාද? උන්වහන්සේ බලාපොරොත්තු වෙන්න යන්නේ අන්න ඒකයි. ඒ අනුව උන්වහන්සේ ප්‍රතිඵල දෙනවා. උන්වහන්සේ සාධාරණයි. උන්වහන්සේ ධර්මිෂ්ඨයි. මතක තියාගන්න මේ කාරණය හොඳට මතක. බයිබලයේ ඔබට හම්බෙනවා නම් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි කියන වචනය කොහේ හරි ඒකේ යට ගැඹුර තියෙන ප්‍රධාන අදහසක් තමයි උන්වහන්සේගේ විනිශ්චය උන්වහන්සේ යුක්තියට ඉෂ්ට කරනවා කියන. ධර්මිෂ්ඨ කියන වචනය ගැන කතා කරනකොට ඒක මතක තියාගන්න උන්වහන්සේගේ විනිශ්චයත් ඒක පිටිපස්සේ ඇතුළත් වෙලා තියෙනවා කියන එක මතක තියාගන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨයි කියන්නේ උන්වහන්සේගේ විනිශ්චය හරියට ඉෂ්ට කරනවා. උන්වහන්සේ පෞකාරයව අතහරින්නෙත් නැහැ. උන්වහන්සේ ශුද්ධවන්තයව උන්වහන්සේ තුල ගමන් කරපු මිනිසයව අතපසු කරන්නෙත් නැහැ. උන්වහන්සේ ඒ අයගේ ජීවිතය පරිදි ඒ අයට සාධාරණ විනිශ්චය ඉෂ්ට කරනවා. උන්වහන්සේ ධර්මිෂ්ඨයි. ඔබ උන්වහන්සේගේ සුද්ධත්වය, සාධාරණත්වය, ධර්මිෂ්ඨකම හඳුනාගෙන තිබීම මතක තියාගන්න ස්වාමින් වහන්සේට බය වීමේ ප්‍රධාන එක කාරණයක් කියලා. දෙවෙනි දේ තමයි දෙවියන් වහන්සේට මුළුමනින්ම කීකරුකම දැක්වීම. දෙවියන් වහන්සේට මුළුමනින්ම කීකරු වීම දෙවියන් වහන්සේ කෙරෙහි බය වීමේ තවත් ප්‍රධාන කාරණයක්. අපි කොපමණ ස්වාමින් වහන්සේට කීකරු වෙනවද අපේ කාරණාවලදී? උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා අපෙන් උන්වහන්සේ දුන්නු සෑම කුඩා ආඥාවකටම කීකරු වෙමින් උන්වහන්සේට ගෞරවය දෙනවට. කීකරු වීම උන්වහන්සේට ගෞරවය දීමක්. එතකොට මේ උන්වහන්සේට ගෞරවය, කීකරු කමෙන් දෙන ගෞරවය උන්වහන්සේට බය වීම තුල තිබෙන තව ප්‍රධාන කාරණයක්. මම ස්වාමින් වහන්සේට බයයි, ස්වාමින් වහන්සේ අදහමේ කියමින් ස්වාමින් වහන්සේගේ වචනයේ තිබෙන කාරණා සම්බන්ධව මම සැලකිලිමත් වෙන්නේ නැත්නම් ඇත්තටම සැබවින්ම මම දෙවියන් වහන්සේට බය පුද්ගලෙක් නොවේ. අපි කියවමුද දෙවියන් වහන්සේගේ වචනේ එක පදයක්. පිලිප්පි 2:12. එබැවින් මාගේ ප්‍රේමවන්තේනි, නුඹලා නිතරම කීකරුව සිටියාක් මෙන් මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව බයනුත් වෙවුලමිනුත් නුඹලාගේ ගැලවීම ඉෂ්ට කරපල්ලා. දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා විශේෂ කාරණයක්. මේ ස්ථානයේ පාල්තුමා මේ ලියවිල්ලේ අපිට කතා කරමින් කියනවා ස්වාමින් වහන්සේට කීකරුව සිටින්න කියලා. පාල්තුමා කියනවා මම ළඟ සිටිද්දි විතරක් නොවේයි, මම නුඹලාගෙන් ඈත්ව සිටින විටත් ස්වාමින් වහන්සේට කීකරු වෙන්න. මගේ සහෝදරයා සහෝදරිය, අපේ කීකරුකම මිනිස්යන් ඉදිරියේ විතරක් පවත්වන කීකරුකමක් වෙන්න බෑ. ස්වාමින් වහන්සේ මතක තියාගන්න ඔබ සිටින රහස්ම ස්ථානයේ ස්වාමින් වහන්සේ ඔබ දිහා බලාගෙන ඉන්නවා කියන එක මතක තියාගන්න. ඔබ මේ ලෝකේ කොයි කොනකට ගියත් ස්වාමින් වහන්සේගේ ඇස් ඔබ කෙරෙහි තිබෙනවා. මිනිස්යන්ගේ ඇස් ඔබ කෙරෙහි නැති වෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේගේ ඇස් ඔබ කෙරෙහි තිබෙනවා. විශේෂයෙන් මම කතා කරන්නේ දෙවියන් වහන්සේ වදාන ස්වාමින් වහන්සේ පසුපස යන ඔබ නැත්තම් දේව දරුවනි. ස්වාමින් වහන්සේ ඔබගේ රහස් ස්ථානයේදීත් උන්වහන්සේ ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඔබ හැම වෙලාවෙදිම මතක තියාගන්න ස්වාමින් වහන්සේගේ ඇස් වලින් ඔබට හැංගෙන්න මට හැංගෙන්න පුළුවන් කමක් නැහැ.
ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕන. ස්වාමින් වහන්සේ අපි දිහා බලන් ඉන්න නින්දමද අපි ප්‍රවේශම් වෙන්න ඕන. නිකන් හිතලා බලන්න. මම මගේ දරුවට කතා කළා කියනවා. පුතේ මම දැන් එළියට ගිහිල්ලා එන්න යන්නේ. ඔයා මේ ගේ ඇතුළට වෙලා ඉන්න ඕන. මම එනතුරු එළියට බහින්න බෑ. මම ආවට පස්සේ බහින්න පුළුවන්. මම එනකන් එළියට බහින්න එපා. මං විශ්වාස කරනවා මගේ හොඳ පුතා මගේ වචනයට කීකරු වෙලා මම එනකන් එළියට බහින්නේ නැහැ කියලා. දැන් මම ගමනේ යනවා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මොනවද? මම නැති වෙලාවේදී මගේ පුතා මගේ හඬ අහයි කියලා. විශේෂයෙන්ම තාත්තා යමක් කියපු නිසා ඒකට ගෞරව කරයි කියලා බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට ඒක සිදු නොවෙන්න පුළුවන්. පුතා බලනවා තාත්තා නැහැ. හොඳ වෙලාව තාත්තා ඉද්දි කරන්න බැරි වැඩ ටික කරන්න, ගස්වල නගින්න, කැලේ පනින්න හොඳ වෙලාව. පුතා හිමීට පනිනවා. තාත්තා එන වෙලාව දන්නවා. තාත්තා එනකොට ගෙදර පොතත් පෙරලගෙන පාඩම් වැඩ. දැන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි බලන් ඉන්න හින්දා උන්වහන්සේට බයේ ඒක කීකරු වෙනවට නෙවෙයි. උන්වහන්සේට ගෞරව කරමින් ගෞරවයක් හැටියට කීකරුව ජීවත් වෙනවට. දෙවියන් වහන්සේට මම ගෞරව කරනවා. දෙවියන් වහන්සේට මම ආදරෙයි. ඒ නිසා මම කීකරුව ජීවත් වෙනවා. මගේ සහෝදරයා සහෝදරිය ස්වාමින් වහන්සේට බයවීම උන්වහන්සේට දක්වන කීකරුකමක්. අපේ කීකරුකම උන්වහන්සේ කෙරෙහි බයවීමේ තව ප්‍රධාන දෙයක්. දැන් ඔබගේ අදහස වෙනස් වෙනවද දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන බය සම්බන්ධව? මං ඉස්සල්ලාම කිව්වා උන්වහන්සේගේ සුද්ධත්වය, සාධාරණත්වය, ධර්මිෂ්ඨකම හඳුනා ගැනීම දේව බය එක පියවරක්. ඒ වගේම උන්වහන්සේට හදවතින්ම කීකරු වෙන එක තවත් එක පියවරක්. ඒ වගේම අපි ඊළඟ කාරණයට එන්න යනවා. තුන්වෙනි කාරණය තමයි ඇදහිල්ල සහ විශ්වාසය තමාගේ ජීවිතය තුල ගොඩනගා ගැනීම දේව බයේ තවත් පියවරක්. නික්මයන් පොතේ 14:31. මෙතන කතා කරනවා මෙසේ ස්වාමින් වහන්සේ මිස්ර වරුන්ට කළ මහත් ක්‍රියාව ඊශ්‍රායල් වරු දුටුවහු. එබැවින් සෙනග ස්වාමින් වහන්සේට බයව ස්වාමින් වහන්සේද උන්වහන්සේගේ මෙහෙකරු මෝසෙස්ද විශ්වාස කළේය. සෙනග ස්වාමින් වහන්සේ කෙරෙහි බය වුණු අතර ඒකේ ප්‍රතිඵලයක් හැටියට මොකද්ද සිදු වුනේ? විශ්වාස කළා. දෙවියන් වහන්සේගේ දාසයාවත් විශ්වාස කළා. දෙවියන් වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේව අදහා ගැනීම තුල වර්ධනය වීම මතක තියාගන්න දේව බයේ තවත් ප්‍රධාන කාරණයක්. විශ්වාසය සහ ඇදහිීම කියන කාරණා දෙක අපි ගත්තාම ඔබ හිතන්නේ මොකද්ද? මේ දෙක එකක්ද දෙකක්ද? විශ්වාසය ඇදහිල්ලට වඩා ලේසි පළවෙනි පියවරයි. අද යක්ෂයා පවා යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා විශ්වාස කරනවා. නොහැදිලිවන්තයෝ දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. නමුත් අදාහගන්නේ නැහැ. තමා විශ්වාස කරන දෙයට තමාගේ ජීවිතය වහල් කිරීම තමයි අදාහ ගැනීම කියලා කියන්නේ. එක දවසක් කඳු දෙකක් අතර ළඟ තියෙන කඳු දෙකක් අතර පර්වත දෙකක් අතර ලොකු කේබල් එකක් දාලා දැන් එක මිනිහෙක් ලෑස්ති ඒක උඩ ඇවිදගෙන යන්න එහා පැත්තට. එහෙම වීර ක්‍රියා කරන මිනිස්සු ඉන්නවනේ. දැන් ලොකු සෙනගක් රැස් වුණා දෙපැත්තේ. දහස් ගණන් සෙනග රැස් වුණා. මේක නරඹන්න වීඩියෝ කරන්න පත්තරේට දාන්න ඔක්කොම බලාගෙන ඉන්නවා. ඔහු දැන් වාර්තාව තියන්න ලෑස්ති. ඔහු දක්ෂයෙක්, හැමෝම දන්නවා ඔහු අති දක්ෂයෙක් කියලා. ඔහු ඉදිරියට ඇවිල්ලා කියනවා මම මේ කන්දේ සිට ඒ කන්දට මේ කම්බිය දිගේ මම ඇවිදින්න යනවා. කවුද විශ්වාස කරන්නේ? ඔක්කොම අල්ල කෑ ගාලා කිව්වා අපි විශ්වාස කරනවා ඔබ මේක කරන්න යනවා කියලා. ඔහු ඒ සෙනග මැද්දේ ඔහු ඒක උඩ හිමීට ඇවිදිමින් එහා පැත්තට ගියා. ඊට පස්සේ ඔහු එහා පැත්තට ගිහිල්ලා ඊට පස්සේ තව දෙයක් කරන්න ලෑස්ති වුණා. ඔහු දැන් කම්බිය දිගේ වීල්බැරෝවත් අල්ලු කරන් යන්නයි ලෑස්තිය. ඔහු එහා පැත්තෙන් අහනවා ඔබ විශ්වාස කරනවද මම මේ වීල්බැරෝව එහා පැත්තට
අරගෙන යනවා මේ කම්බිය දිගේ. ඔසෙනක ඔල්ලුවරසම් දුන්නා අපි විශ්වාස කරනවා ඔබට පුළුවන් කියලා. ලොකු ඔල්ලුවර හඬක් දුන්නා. ඔව් ප්‍රවේශමට ඒක අරගෙන ගියා එහා පැත්තට බොහොම දක්ෂ ලෙස. ඊළඟට තුන්වෙනි පියවර ආවා. ඔහු ඉඳන් කිව්වා ඔබ විශ්වාස කරනවද මම මේ වීල් බැරෝ එකේ මිනිස්සෙක්ව ඉඳගෙන යන්න යනවා කියලා. ඔක්කොම සෙනග කෑගල කිව්වා අපි විශ්වාස කරනවා ඔබට ඒක කරන්න පුළුවන් කියලා. ඔහු ඊට පස්සේ කිව්වා එහෙනම් කවුරු හරි ඇවිල්ලා ඒකෙන් දැන් වාඩි වෙන්න කියලා. කවුරුත් නැහැ. කවුරුත් නැහැ. විශ්වාස කළා. නමුත් ජීවිතය දෙන්න කැමති වුණේ නැහැ. විශ්වාස කළා. නමුත් කවුරුත් නැහැ දැන් ජීවිතය දෙන්න. ජේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන ඔබේ ජීවිතය උන්වහන්සේ වෙනුවෙන් නිදහස් කරනවට මේකයි අදහ ගැනීම. ජේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීම. ඔබ තුල විශ්වාසයත් එයින් හටගන්න ඇදහිල්ලත් තුල ඔබේ ජීවිතය වර්ධනය වෙන්න ඕන දවස්පතා. දෙවියන් වහන්සේ කෙරෙහි බය තියෙන මනුෂ්‍යයා තුල ඇදහිල්ල වර්ධනය වෙනවා. එයාත් ඒ අය තුල ඇදහිල්ල තිබෙනවා. උන්වහන්සේ තුල ගමන් කරන කෙනා ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන්. ප්‍රශ්න පැමිණේ, පීඩා පැමිණේ. නමුත් ඔහු අදහනවා ස්වාමින් වහන්සේ මාව ගෙනියන්න යනවා. ස්වාමින් වහන්සේ මාව අතහරින්නේ නැහැ. ඔබ දන්නවද? ඔබේ ස්වාමින් වහන්සේ ඔබ රැගෙන යන්න යනවා. ස්වාමින් වහන්සේට ඔබ බය කෙනෙක් නම් බය නැතුව ස්වාමින් වහන්සේව අදහන්න. මගේ ජීවිතයේ සමහර අවදානම් తీරන ස්වාමින් වහන්සේ මට ගන්න කියලා තියෙනවා. එතකොට මට ප්‍රශ්නයක්. මගේ දරුවෝ ඉන්නවා, භාර්යාව ඉන්නවා, දේවල් කරන්න තිබෙනවා, වගකීම් තිබෙනවා. මං කොහොමද ඒවා ඉෂ්ට කරන්නේ? ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ කියනවා අවදානම් తీරන ගන්න කියලා. මම අදහැව්වා ස්වාමීන් වහන්සේට පුළුවන් දේවල් කරන්න. මට ස්වාමීන් වහන්සේ කුවේට් රටේ ඉන්නකොට මට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මව්දේශයට යන්න කියලා. මට ස්වාමීන් වහන්සේව අදහන්න සිදු වුණා. හේතුව කුවේට් දේශේ මම අවුරුදු ගාණක් එහෙට පුරුදු වෙලා සිටියා. මට අවශ්‍ය පහසුකම්ද හැම දෙයක්ද අවශ්‍ය මුදල්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය තිබුණා. ඉදුම් හිටුන්ද වාහනද ඒ පහසුකම්ද හැම දෙයක්ම ඕන තරම් තිබුණා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා මව්දේශයට යන්න. මම දන්නවා මව්දේශයට ගියාම සමහරට සභාවල අපහසුකම් අමාරුකම් එක්ක මට මුහුණ දෙන්න වෙනවා කියලා. මව්දේශයේ අපේ සභාවන් සුපිරි සභාවන් නෙවෙයි. නොයෙකුත් අඩුපාඩුත් එක්ක යන්නේ. ඒතකොට මට ඒවා විඳින්න වෙනවා ඊළඟට. මගේ භාර්යාවට මගේ දරුවන්ට ඒවා විඳින්න වෙනවා. මම ගිහිල්ලා බැස්සට පස්සේ මගේ ළමයිට ඉස්කෝලේ නෑ. මම ඉස්කෝලේ ගානේ රස්සියාදු වෙනවා. මමයි මගේ භාර්යාව ඉස්කෝලේ සොයාගෙන ඊළඟට විෂයන් 3ක් ඉංග්‍රීසියෙන් හදාරන පාසලක කැමති වුණා ගන්න. මං හිතුවා ඒත් කමන්නේ ඊතුරු විෂයන් 3 සිංහලෙන් කරන්න මම මහන්සි කරවලා මං දරුවව කොහොම හරි උනන්දු කරනවා කියලා. මොකද දරුවට සිංහල බෑ වෙනකොට. ඒ කියන්නේ කතා කරනවා. නමුත් විෂයන් ලියන්න කරන්න ඒ එච්චර ලොකු 7 වෙනි පන්තියේ දැනුමක් ළමයාට නැහැ. දැන් මම මොකද කරේ? මම අධ්‍යාපන අමාත්‍යාංශ වලට ලොකු නිලධාරීන් ළඟට മന്ത്രിවරුන්ට ගිහිල්ලා කතා කරුවා. මට අවශ්‍ය ලියුම ලබා දෙන්න. ඒ පාසලේ ළමයි සම්පූර්ණයි. අධ්‍යක්ෂකතුමාගේ ලියුම නැතුව දෙන්නේ නැහැ. මම ගියා එවුන් පස්සේ ගියා දරුවාගේ සිංහල පරීක්ෂණයක් තිබ්බා. දරුවා ෆේල්. හරි. දැන් මොකද කරන්නේ? දැන් ඔබ දන්නවද? දරුවාට මාස 6ක් ඉස්කෝලේ නැහැ. මම විශ්වාස කරා දෙවියන් වහන්සේ බලවත් දේ කරනවා කියලා. ඒ ඇදහිම තුල මම තීරණ ගත්තේ. දෙවියන් වහන්සේ බලවත් දේ කරන්න පටන් ගත්තා. ඉස්කෝලේ ප්‍රින්සිපල් දරුවාගේ දිහා බලලා කිව්වා ලියුම පස්සේ ගන්න. යුනිෆෝම් එක ඇඳලා ළමයා ඉස්කෝලේ වන්න. රෙජිස්ටරේ නම නැහැ. ඉස්කෝලේ මුකුත් නම නැහැ. ප්‍රින්සිපල් කිව්වා ළමයා ඉස්කෝලේට වන්න. ලියුමක් එක බාර දෙන්න. මොන හරි වුණොත් අපි ඉගෙන බලාගමු. ළමයා දැන් ඉගෙන ගන්නවා. දැන් මගේ හදවතට සනසීමක්. ඊට පස්සේ කාලයක් යනකොට දෙවියන්වහන්සේ කරුණාවෙන් ලියුම ආවා. විදුහල්පතිතුමාම කතා කරලා කිව්වා මේ ලියුම කොහොම ආවද මම නම් දන්නේ නැහැ. නමුත් ලියුම තියෙනවා. මට දැන් ප්‍රශ්නයක් නැහැ. මම ළමයාව ඇතුළට ගන්නවා. ළමයාව ගත්තා ඇතුළට. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ බලවත් දේ කෙරුවා. දරුවා සිංහලෙන් අධ්‍යාපනය ලබන්න පටන් ගත්තා. මේ වෙනකොට මගේ පුතා ඔක්කොම විෂයන් සිංහලෙන් කරනවා. හොඳට ලකුණු ගන්නවා. 7 වෙනි පන්තිය වෙනකන් සිංහල කරේ නෑ. 7 වෙනි පන්තිය වෙනකන් ඉංග්‍රීසි භාෂාවෙන් කරේ. නමුත් දැන් හොඳ ලකුණු ගන්නවා. මම දෙවියන් වහන්සේ විශ්වාස කරා. දෙවියන් වහන්සේව මං අදහනවා. ඒ නිසා මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. උන්වහන්සේ මට යමක් කියනකොට මම ඒක පිළිපදිනවා. මම ඒකේ අනතුරු ගැන මම හිතන්නේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වනම් දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න. උන්වහන්සේ විශ්වාස කරන උන්වහන්සේ වදහන්න. දේව බයේ ප්‍රධාන පියවරක් තමයි උන්වහන්සේ විශ්වාස කිරීමත් උන්වහන්සේ වැදහිමත්. උන්වහන්සේ ඔබට කතා කරලා කිව්වොත් ලැස්ති වෙන්න දැන් ඇති ලංකාවට යන්න කියලා ඔබ ලැස්තිද යන්න? ඔබට හිතන්න පුළුවන් සමහරට මගේ ගේ බාගෙට හදලා තියෙන්නේ. නැත්නම් මට ගයක් නැහැ. ස්වාමීන් වහන්සේ කිව්වනම් යන්න. ස්වාමීන් වහන්සේට පුළුවන් ඔබට එතනදී සපයන්න.
ඔබ දන්නවද? මේ රටට එනකොට මට ඕනකම තිබ්බ මගේ පවුලේ අයව අපේ දෙමව්පියන් ළඟ නවත්තන්න. ආයෙත් මම බැස්ස ඉස්කෝලේ හොයන්න. සති දෙකයි. ඔබ විශ්වාස කරන්න අපි එක ලොකු ඉස්කෝලයක් ළඟ ගිහිල්ලා මමයි මගේ භාර්යාවයි නිකන් ඉඳගෙන හිටියේ අපේ පුතාට මෙතන හම්බ වෙනවා නම් කොච්චර හොඳද කියලා. නිකන් ආසාවට හිටන් හිටියේ. නමුත් ඒ දොරවල් වැහිලා තියෙන්නේ. ආසාවට හිටන් කතෝලික ඉස්කෝලේ ෆාදර් කෙනෙක් ඉන්නේ. දන්නව ඇතුළේ ගියොත් මොකක්ද හම්බෙන්නේ උත්තරේ කියලා. ආසාවට හිට අනේ මේ වගේ ඉස්කෝලයක් හොඳයි. ඒ ඉස්කෝලේ ඉන්නකොට හදිස්සියේ ගුරුතුමෙක් එළියට එනවා. මගේ භාර්යාව සමන්තිනා කිව්වා මේ මට උගන්වපු සර් කෙනෙක්. ඔව් හම්බුණා. ඇයි කිව්වා සර් මං අපි ආසයි මගේ පුතාව මේ ඉස්කෝලේට දාගන්න කියලා. ඔව් කිව්වා. යන්න ප්‍රින්සිපල්ට කතා කරන්න. උත්තරේ අනුව බලමු මොකද ඊළඟ පියවර කියලා. ඔව් අපි ප්‍රින්සිපල් ළඟට මගේ පෙන්නුවා. ළඟට ආවෙත් නැහැ හඳුනලා දුන්නෙත් නැහැ. වචනයක් ආවා. ගියා මමයි භාර්යාවයි. ගිහලා ෆාදර් ඉස්සරහින් ඉඳගත්තා. මම කිව්වා ෆාදර් ඔබ මේක අපිට කරන උපකාරයක්. මේ වෙලාවේ මම විදේශගත වෙන්න යන්නේ. ඔබ මගේ දරුවව ගන්න ඉස්කෝලේට. ඔව් කතා කරගෙන යනකොට ඔබ මොන සභාවේද මොන පල්ලියේද? මම කිව්වා Assembly of God කියලා. ඒෝජීද? අම්මෝ එහෙනම් අමාරුයි කියලා කිව්වා. කතෝලිකයත් ඉන්නව ගොඩාක් මේ එන්න බලාගෙන කියලා. නමුත් හිත සනසෙන්න වගේ අපිට කොයි ඇප්ලිකේෂන් එකක් දීලා යන්නේ. පහුවෙනි දවසේ ආව ඇප්ලිකේෂන් එක දුන්නා. ෆාදර් මොකද අදහස? මම ඔක කෝල් කරන්න කිව්වා. තුන්වෙනි දවසේ ආවා. මේ සති දෙකක් ඇතුළත ඇතුළත තුන්වෙනි දවසේ. ඔව් කිව්වා ආයෙ දවසක් එන්න කියලා. ආයෙ දවසක් ගියා. බලාපොරොත්තු දැන් මම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. බලාපොරොත්තු නෑ. ආයෙ දවසක් ගියා. ඔව් කිව්වා ළමයා යවන්න කියලා. ස්වාමීන් වහන්සේ දොර ඇරියා. දැනාසේ දොර ඇරියා. දැන් ඔහු දක්ෂ ලෙස පාසලේ වැඩ කරනවා. මගේ සහෝදර සහෝදරිය. ඔබේ ජීවිතේ කාරණාත් ඒ වගේ. මේක මගේ ජීවිතේට සැබෑ නම් මා පසුපස සිසගෙන සිටින ඔබේ ජීවිතෙත් ඒ වගේමයි. අදහන්න. මම ඊ අපේ කණ්ඩායම එකතු වුණාට පස්සේ මම කිව්වේ අපේ සෙනග ආශිර්වාදලත් සෙනගක් වෙන්න ඕන. අපේ සෙනග පොහොසත් සෙනගක් වෙන්න ඕන. ආර්ථික අතින් ඔවුන් ආශිර්වාද ලැබපු සෙනගක් වෙන්න ඕන. හිඟ නැති අඩු නැති සෙනගක් වෙන්න ඕන. මගේ ආඥාව ඒකයි. මගේ ස්වාමීන් වහන්සේ මාත් එක්ක ක්‍රියා කරන්නේ ඒකමයි. ඔබ එක්ක ක්‍රියා කරන්න යන්නෙත් එහෙමයි. ඔබට සේවය කරන මාත් එක්ක ස්වාමීන් වහන්සේ බලවත්ව ක්‍රියා කරනවා. පොහොසත්ව මාත් එක්ක ඉන්නවා. ඔබ එක්කත් ඒ වගේමයි. මගේ සහෝදරයා සහෝදරි අදහන්න විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේව. දේව බය තියෙන එතනයි. නිකන් දෙවියන්වහන්සේට බයයි කියන්න එපා. දේව බය තියෙන මිනිස්සු ස්වාමීන් වහන්සේව අදහනවා ස්වාමීන් වහන්සේව විශ්වාස කරනවා. තේරුම් ගන්න. ඊළඟ එකට එමු. දෙවියන් වහන්සේට බය තිබෙන අය. හතරවෙනි කාරණේ. උන්වහන්සේගේ විනිශ්චය තේරුම් ගන්නවා. දේව බය තුල උන්වහන්සේගේ විනිශ්චය තේරුම් ගැනීම තියෙනවා. දෙවියන් වහන්සේට බයයි කියන මිනිසයා උන්වහන්සේගේ විනිශ්චය තේරුම් ගත්ත මිනිසෙක්. මගේ සහෝදරයා සහෝදරිය ඔබ දන්නවද අපේ දෙවියන් වහන්සේ විනිශ්චය කරන දෙවියන් වහන්සේ කියලා? නිකන් හිතන්න එපා දෙවියන් වහන්සේ ප්‍රේමයයි, දෙවියන් වහන්සේ කරුණාවයි, දෙවියන් වහන්සේ දයාවයි කියන එක විතරක් හිතන්න එපා. දෙවියන් වහන්සේ විනිශ්චය කරන දෙවියන් වහන්සේ. මම කිව්වා උන්වහන්සේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ කියලා. ධර්මිෂ්ඨයි කියන්නේ උන්වහන්සේ සාධාරණව විනිශ්චය කරන කෙනෙක්. උන්වහන්සේ අපේ නපුරු ක්‍රියාව අතහරින්නෙත් නැහැ. උන්වහන්සේ අපේ යහපත් දෙයට ප්‍රතිඵල නොදී ඉන්නෙත් නැහැ. තමුන් වපුරන දේ තමුන් කපනවා. මගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේ විනිශ්චය කරන දෙවි කෙනෙක් බව ඔබ දන්නවද? අද මිනිස්සු හැසිරෙන්නේ අපේ දෙවියන් වහන්සේ විනිශ්චය කරන දෙවි කෙනෙක් ගැන කියලා හිතලා නම් නෙමෙයි. දෙවියන් වහන්සේගේ නාමය දරනවා. නමුත් දෙවියන් වහන්සේගේ විනිශ්චය ඔළුවේ නැහැ. ජීවිතය සෙල්ලමක් කරගෙන ජීවිතය තමාට ඕන විදියට ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒ අය තේරුම් අරගෙන නැහැ දෙවියන් වහන්සේ විනිශ්චය කරන දෙවියන් වහන්සේ කියලා. දෙවියන් වහන්සේ විනිශ්චය කරන දෙවියන් වහන්සේ නම් අපි ප්‍රවේශම් වෙනවා අපේ ජීවිතය සම්බන්ධව. අපි වැරදි දෙයින් අහක් වෙනවා. මොකද අපි දන්නවා දවසක අපිට විනිශ්චයට ඉඳ ගන්න තියෙනවා කියලා. මගේ සහෝදර සහෝදරිය දේව බය කියන්නේ මෙපමණ ගැඹුරු දෙයක්. නිකන් වචනයකට සීමා කරා ගන්න එපා. දේව බය. නිකන් ලෝකෙ මිනිස්සු දෙවිවරුන්ට බය වෙන ආකල්පය ඇතුව සිටින්න එපා. ඔබගේ දෙවියන් වහන්සේ ඉදිරියේ. ඔබ සැබෑ අර්ථයක් සැබෑ ගැඹුරක් එක්ක ස්වාමින් වහන්සේට බය වෙන්න. එනිසා මම ඔබට කාරණා කීපයක් මම මේක මතක් කරන්නම් ආපහු. දෙවියන් වහන්සේගේ සුද්ධත්වය, සාධාරණත්වය, ධර්මිෂ්ඨකම අඳුනා ගැනීම දේව බයයි. දේව බය එක පියවරක්. ඒ වගේම දෙකයි. දෙවියන් වහන්සේට මුළු සිතින්ම කීකරු වීම දේව බයේ දෙවනි පියවරක්. ඒ වගේම තුන්වෙනි දේ තමයි විශ්වාසය තහ ඇදහිල්ල තුල වර්ධනය වීම දේව බයයි. වර්ධනය වීම. මතක තියාගන්න වර්ධනය වෙන්න අවශ්‍යයි.
ඒ වගේම දෙවියන් වහන්සේ විනිශ්චය කරන දෙවියන් වහන්සේ බව අඳුනා ගැනීම දේව බයයි. ඔබට වැටහෙනවද? ගීතාවලිය 76 7 සහ 8 මොනවද කියන්නේ? ඔන්න බලන්න. බය විය යුත්තේ ඔබටය. ඔබට පමණක්මය. ඔබ කෝප වූ කල්ලි ඔබ ඉදිරියේ සිටින්නට හැකි කාටද? ඔබ ස්වර්ගයෙන් නඩු තීන්දුව ඇසෙන්ට සැලැස්සූ සේක. පොළවේ සියලු යටහතුන් ගලවන පිණිස දෙවියන් වහන්සේ විනිශ්චයට නැගිටි කල පොළව බයව නිශ්චල විය. විනිශ්චය ගැන කතා කරනවා. මගේ සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ විනිශ්චය ඉදිරියේ සිට ගන්න අහසට පොළවටවත් බෑ. අහස පොළව වෙවුලනවා උන්වහන්සේගේ විනිශ්චයන් ඉදිරියේ. ඔබ දන්නවද ස්වාමින් වහන්සේගේ පෙනී සිටීම ඉදිරියේ පොළව කම්පා වෙනවා. කුණාටු හමනවා. මතකද එදා එලියා ඉදිරියෙන් ස්වාමින් වහන්සේ යන්න ප්‍රථමයෙන් එලියා දැක්කනේ මහත් ගින්නක්, පොළොව කම්පාවක්, මහත් කුණාටුවක්. ඔහු දැක්ක ස්වාමින් වහන්සේ ඉදිරියේ මැවිල්ල පවා උන්වහන්සේට ගෞරවය දෙනවා. මැවිල්ලට පවා ස්වාමින් වහන්සේගේ පෙනී සිටීම දරන්න බෑ. හිතලා බලන්න ඔබ සහ මම කොයි වගේ ගෞරවයක්, කොයි වගේ බයක් ස්වාමින් වහන්සේට දැක්විය යුතුද? අද සමහරවිට මිනිස්සුන්ට ඒ බය නැහැ. මැවිල්ලට තියෙන මැවිල්ල දෙවියන් වහන්සේට දක්වන ගෞරවය මිනිස්සයා දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ. හේතුව දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානකමකටනේ අපි හදලා තියෙන්නේ. මිනිස්සයන්ට තියෙන ස්වරූපයක් තමාට තීරණ ගන්න පුළුවන්. තමා ගැන නිගමනයන් කරගන්න පුළුවන්. ස්වාධීන කැමැත්තක් තියෙනවා. තමාට ඕන දේ කරන්න පුළුවන්. තමාට ඕන කාරණාවක් ගැන තීන්දුවක් ගන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේගේ ස්වරූපයක්. දෙවියන් වහන්සේ මේ මිනිස්යාන්ට දීලා තියෙන්නේ. මේක තමයි මිනිස්යාට භයානක දෙයක් වෙලා තියෙන්නේ. අනිත් අතට මිනිස්යා තමා වෙනුවෙන් හිතුවක්කාරව තීරණ ගන්නවා දෙවියන් වහන්සේගෙන් අහන්න නැතුව. එතකොට මොකද වෙන්නේ? බලන්න උන්වහන්සේගේ වචනේ කතා කරනවා. උන්වහන්සේට බය වීම ගැන විශේෂම විනිශ්චය සම්බන්ධව ඒ ගීතාවලිය පොතේ සඳහන් කරා. මගේ සහෝදර සහෝදරිය, උන්වහන්සේ විනිශ්චය ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේට බය වීම කොච්චර ගැඹුරුද කියලා ඔබ හිතලා බලන්න. ඒක වචනයකට සීමා කරන්න එපා. ඒක හැඟීමකට සීමා කරන්න එපා. ගොඩක් වෙලාවට බය හැඟීමක් නේද? බය කියන්නේ හැඟීමක්. මිනිසුන්ට සතුට කියන එක හැඟෙනවා, දුක කියන එක හැඟෙනවා. හරි, ඒ වගේම මිනිසුන්ට බය කියන එක හැඟෙනවා. දැන් මේ කතා කරන්නේ හැඟීමට එන බය ගැන විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරක් තිබෙන දේව බය, උන්වහන්සේට දක්වන ඊට වඩා උසස් ප්‍රණාමයක් එක්ක දක්වන ගෞරවයක් සමග තමයි මේ දෙවියන් වහන්සේ ඉදිරියේ බය සම්බන්ධව බයිබලයේ කතා කරන්නේ. අපි යමු ඊළඟ ප්‍රධාන කාරණයට. මම ඔබට කතා කරා දේව බය යන්නේ අර්ථය මොකක්ද කියලා. දෙවියන් වහන්සේ කෙරෙහි බය වීමේ අවශ්‍යතාවය ගැන කතා කරමු දැන්. දෙවියන් වහන්සේ කෙරෙහි බය වීමේ අවශ්‍යතාවයක් තිබෙනවද? ජීවමාන මෞම්කාර දෙවියන් වහන්සේට බය වීම අවශ්‍යතාවයක්. මොකක්ද ඒකේ අවශ්‍යතාවය? එක තමයි උන්වහන්සේ මෞම්කරුවානෝ නිසා. ඒකෙන් අදහස් වෙන්නේ උන්වහන්සේ තමයි අයිතිකාරයා. උන්වහන්සේ තමයි අයිතිකාරයා. අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ අහස පොළව මවපු දෙවියන් වහන්සේ. ඔබව මාව මවපු දෙවියන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ අපේ අයිතිකරුවානෝ. එහෙනම් අපි බය විය යුතුම නේද? බය විය යුතුමයි. හේතුව උන්වහන්සේ අපේ අයිතිකරුවානෝ. බයිබලයේ අපි යමු ගීතාවලිය පොතේ 33:6 සිට. ස්වාමින්ගේ වචනයෙන් ආකාශද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් ඒ සියලු සේනාවද මවන ලද්දේය. උන්වහන්සේ සමුද්‍ර ජල ධාරාවන් ගොඩක්සේ රැස්කොට ගැඹුරු ජලයන් ගබඩාවල නිධාන කොට තබනසේක. මුළු පොළව ස්වාමින්ට බය වේවා. ලෝවැසි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි බයෙන් සිටිත්වා. මක් නිසාද උන්වහන්සේ කතා කළ පමණින් ඉෂ්ට විය, ආඥා කළ පමණින් ස්ථිර විය. මුළු පොළව උන්වහන්සේ හැදුවේ උන්වහන්සේගේ වචනේ බලෙන්. කතා කළ පමණින් ඒක ඉෂ්ට වුණා. ඔබ දන්නවනේ ස්වාමීන් වහන්සේ කොහොමද අහස පොළව මැව්වේ කියලා? මොනවලින්ද හැදුවේ? මොනවා පාවිච්චි කළාද හැදුවේ අහස පොළව? වචනය පාවිච්චි කළා උන්වහන්සේ අහස පොළව හැදුවේ. උන්වහන්සේට පාවිච්චි කරන්න දෙයක් තිබුණේ නැහැ. උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචනය පාවිච්චි කරා ඒව ඇති වෙන පිණිස. කොහොමද වචනයෙන් ඒක වුනේ? මගේ සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ ක්‍රියා කළේ වචනෙන්.
එදා ඔබ කල්පනා කරන්න යේසුස් වහන්සේගේ වචනය කොපමණ බලවත් වුණාද? යේසුස් වහන්සේ පොළවේ මිනිසෙකුට පෙනීම ලබාපන් කිව්වොත් ඒ මිනිස්යාගේ ඇස්වල මැරුණු ශෛල නැවත ඇති වෙන්න පටන් ගත්තා. එදා උන්වහන්සේ කියනවා අර දැරියට යෞවනිය නැගිටපන්න කියලා. ඒ දරුවාගේ ශරීරයේ අවයව වලට ජීවය ආවා. ලාසරුස් කතා කරලා කියනවා ලාසරුස් පිටතට වරෙන්. උන්වහන්සේ දා පේත්‍රස්ට මූද පිට පයින් යන්න කියනවා පේත්‍රස් එන්න. පේත්‍රස් බහලා ඇවිදින්න පටන් ගත්තා. උන්වහන්සේගේ වචනය බලවන්තයි. මේ ඔක්කොම උනේ මොකෙන්ද? වචනයෙන්. උන්වහන්සේ යමක් කිව්වොත් මේක ඇති වෙන්න කියලා ඒක ඇති වෙනවා. මොකක්ද අමුද්‍රව්‍ය? වචනය. වචනය පාවිච්චි වෙන්නේ. අහස පොළොව හැදුවේ උන්වහන්සේගේ වචනයෙන්. උන්වහන්සේ මිනිස්යාව හැදුවා උන්වහන්සේගේ අතින්. උන්වහන්සේගේ අතින්. සමුද්‍ර හැදුවා. ජල ධාරාවන් හැදුවා උන්වහන්සේ. උන්වහන්සේගේ වචනේ බලයෙන්. මගේ සහෝදර සහෝදරිය, උන්වහන්සේ මැවුම් කරුවා. ඒ නිසා අපි උන්වහන්සේට බය විය යුතුයි. උන්වහන්සේට බයෙන්, භක්තියෙන් උන්වහන්සේ ඉදිරියේ ජීවත් වෙන්න ඕන. උන්වහන්සේ මැවුම් කරුවා. දෙවැනි කාරණය තමයි උන්වහන්සේ මැවුම් කරුවා විතරක් නෙවෙයි. උන්වහන්සේ අද වර්තමානයේ මැවිල්ල පාලනය කරනවා. මැවිල්ල පාලනය කරන නිසා උන්වහන්සේට බය විය යුතුයි. අදටත් මැවිල්ල පාලනය වෙන්නේ උන්වහන්සේගේ අනටයි. සෑම දෙයක්ම. ඔබේ ජීවිතය රැඳෙන්නේ උන්වහන්සේගේ අන උඩ. උන්වහන්සේ ආඥා කළ ලෙසින්ම අපේ ජීවිතය නිම වෙන දවසට අපිට යන්න තියෙනවා. උන්වහන්සේ ආඥා කළ ලෙසින්ම තමයි හැම දෙයක්ම සිදු වෙන්න යන්නේ. උන්වහන්සේ පොළොව පාලනය කරනවා. ඔබව මාව පාලනය කරනවා. එහෙනම් ඔබ උන්වහන්සේට බය වෙ යුතු නේද? මිනිස්යන්ගේ, ජාතින්ගේ දෙවි දේවතාවුරුන් ඒවා පාලනය කරන්නේ නැහැ. ජාතින්ගේ දෙවි දේවතාවුරුන්ට බෑ ඔබව පාලනය කරන්න, මැවිල්ල පාලනය කරන්න. අපේ දෙවියන් වහන්සේ පොළොව පාලනය කරන දෙවියන් වහන්සේ. ඒ නිසා ස්වාමින් වහන්සේට බයෙන් ජීවත් වෙමු. උදෑසන නැගිටින විටත් ඔබ එළියට බහින විටත් ඔබේ පාරේ යන විටත් ඒ හැම මොහොතකදීම ස්වාමින් වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේ ඔබව පාලනය කරනවා. ඔබ නැවත ගෙදරට එන විට, ඔබ නැවත හවස යහනට යන විට උන්වහන්සේ මතක තියාගන්න ඔබ සමග සිටිනවා. බයෙන් ජීවත් වෙමු ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්සේට බයෙන් ජීවත් වෙමු. උන්වහන්සේට බය වීමේ ඊළඟ ප්‍රධාන අවශ්‍යතාවය තමයි පව් නොකර ජීවත් වීමේ අවශ්‍යතාවය. පව් නොකර ජීවත් වීම අවශ්‍යතාවයක්. හිතන්න එපා ඒක යුතුයකමක් කියලා. හිතන්න එපා ඒක ගුණාංගයක් කියලා. ඒක ගුණාංගයකුත් යුතුයකමකුත් තමයි. ඒක හරි. නමුත් ඒක විශාල අවශ්‍යතාවයක්. මොනවටද ඒකේ අවශ්‍යතාවය? ඔබ පව් කෙරුවොත් ඔබ ස්වර්ගයට යන්නේ නැහැ. පව් කරන කිසිවෙක් ස්වාමින් වහන්සේව අඳුරන්නේ නැහැ. ඔබ පව් නොකර සිටීම අවශ්‍යතාවයක්ව තිබෙන ඔබේ ගැලවීම ආරක්ෂා කරගන්න. ඒ නිසා දේව බය ඉතා වැදගත්. දේව බය ඔබ දන්නවද ඔබ පව් කිරීමෙන් වළක්වනවා. දේව බය තිබෙන මිනිස්සෙන් පව් කරන්නේ නැහැ. ඔබ මොකද හිතන්නේ? පව් කරන කිසිවෙක් තුල දේව බය නැහැ. අසාධාරණකම් කරන අය තුල දේව බය නැහැ. අයුක්තිය කරන අය තුල දේව බය නැහැ. අපේ දුර්වලකම් තියෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රවේශම් වෙන්න ඕන. ඒක පාපය දක්වා වර්ධනය වීමෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕන. දේව බය අවශ්‍යතාවයක් පව් නොකර ජීවත් වීමට. ඒ නිසා ඔබ තුල ඇතිවෙන දේව බය ඔබව ආරක්ෂා කරන ඔබ ස්වර්ගයට අරගෙන යන්න. ප්‍රවේශම් වෙන්න. ඔබේ ජීවිතය ස්වාමින් වහන්සේ සමග ගත කරන ජීවනයට ඇතුල් කර ගැනීම අවශ්‍යතාවයක්. ඊළඟට මම තුන්වෙනි පැත්තක් පෙන්වන්න යනවා. දේව බය තුල ඇති ප්‍රතිඵල. දේව බය ඔබේ ජීවිතයට විශාල ප්‍රතිඵල ගෙන දෙන කාරණයක්. අපි ක්‍රියාපොතේ 2:42 මොනවද කියන්නේ කියලා බලමු. එවිට සියලු දෙනා කෙරෙහි බය පැමුණුනේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරනකොටගෙන කරන ලද්දේය. සියලු දෙනා කෙරෙහි බය පැමුණුණා, බොහෝ හාස්කම් වුණා. ඔබ දන්නවද දේව බය මහත් ප්‍රතිඵල ගෙනෙන දෙයක්. මෙතන දේව බය නිසා ඇතුලේ මොනවද? පුදුම දහස්කන්ද. මතක තියාගන්න ඔබගේ දේව බයත් සමග ඔබ ගත කරන ජීවිතය තුළ පුදුම දේවල් සිදු වෙන්න යනවා. හාස්කම් සිදු වෙන්න යනවා. ලකුණු ඉෂ්ට වෙන්න යනවා. මොකද හේතුව ඔබේ ජීවිතයේ දේව බය තිබෙන නිසා. උන්වහන්සේ දේව බය සමග ජීවත් වෙන මිනිසයාට බොහෝ ආශිර්වාද කරනවා. ඒ වගේම දේව බය ඔබේ ජීවිතයට තෘප්තියක් ආශිර්වාදයක් තියෙනවා. ඔබේ ජීවිතයේ තෘප්තිය තිබෙනවද? සතුට තියනවද? ප්‍රීතිය තියනවද? තට්ටු කරලා බලන්න ඔබේ හදවතට.
තට්ටු කරලා බලන්න ඔබේ හදවත. ඔබේ ජීවිතයේ ප්‍රීතිය තියනවද දවසේ? සතුට තියනවද? තෘප්තිය තියනවද? සමහරෙක් ඇති මගේ ජීවිතේ වෙහෙස වැඩි. තෘප්තියක් නැහැ. සතුටක් නැහැ. ආමීන් කියන්න බැරි අයත් ඇති කියලා මං හිතනවා. අවංකව ඇති. අවංකවම. නමුත් ඔබ දන්නවද? දෙවියන් වහන්සේට බය වෙන්න පටන් ගන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. දේව බය ඔබේ ජීවිතයට තෘප්තියත් ආශිර්වාදයක් නිදහස් කරනවා. සඵලත්වය නිදහස් කරනවා. සැපීම, සුවය උන්වහන්සේ නිදහස් කරනවා. දේව බය ඔබේ ජීවිතයට මහත් ආශිර්වාදයක් ගෙන දෙන කාරණයක්. ඒ නිසා මගේ සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ ඉදිරියේ බයෙන් ජීවත් වෙමු අපේ මුළු ජීවිතේදී. උන්වහන්සේ අපේ ජීවිතයට ආශිර්වාද කරනවා. උන්වහන්සේ අපිව බලවත් ගමනක ගෙන යනවා. උන්වහන්සේ අපේ ජීවිතයේ දවස්පතා අපි සමග සිටමින් අපට උපකාර කරනවා. අප සමග සිටමින් අපිව සනසනවා. අපි සමග සිටමින් අපිව ශක්තිමත් කරනවා. අපි වැටුණු තැන උන්වහන්සේ අත දීලා අපිව නැගිටවනවා. අපි දුර්වල වුණ තැන උන්වහන්සේ අපේ අතින් අල්ලගෙන උන්වහන්සේ අරගෙන යනවා. අපි ක්ලාන්ත වූ තැන උන්වහන්සේ අපිව උසුලාගෙන යනවා. උන්වහන්සේට බය වුණු ජීවිතවලට උන්වහන්සේ ආශිර්වාද කරනවා. දවස්පතා උන්වහන්සේ අය සමග ගමන් කරනවා. හලෙලුයා. අපි මේ වෙලාවේ නැගිට සිටමින් අපි ස්වාමින් වහන්සේට මොහොතක් යාඥා කරමු. ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලමු, ස්වාමිනී මට ඔබ වහන්සේට බය ඇති ජීවිතයක් දෙන්න. දෙවියන් වහන්සේ කෙරෙහි බය වීම ඉතා නරක දෙයක්. ස්වාමිනී ඔබ වහන්සේට බය වූ ජීවිතයක් දෙන්න. ස්වාමින් වහන්සේ ඉදිරියේ සිටිමු. ස්වාමිනී මේ දවස් උපකාර කළ මැන. මේ දවස් ඔබගේ අනුග්‍රහය අපිට දුන මැන. ස්වාමිනී ඔබගේ කරුණාව අපිට දෙන්න. ඔබ කෙරෙහි බය ඇතුව ජීවත් වෙන්න. ඔබ කෙරෙහි මහත් ගෞරවයක් ඇතුව ජීවත් වෙන්න. ස්වාමිනී මේ දවසේ අපි ඔබගෙන් ඉල්ලලා යාඥා කරනවා. ඔබට බය ඇතුව ජීවත් වෙන්න ඕන. මන්ද ස්වාමිනී ඔබ මැවුම් කරුවානෝ. ඔබ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ. ස්වාමිනී ඒ නිසා ඔබට බයේ ජීවත් වෙන්න උදව් කරන්න ස්වාමිනී. ස්වාමිනී ඔබට මට ගැලවීම දුන්න ස්වාමින් වහන්සේ. ඒ නිසා ඔබට බයෙන් ජීවත් වෙන්න උදව් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ රාජ්‍යයට මම ඇතුල් වෙන්න යනවා ස්වාමිනේ. ඒ නිසා ඔබට බයෙන් ජීවත් වෙන්න උපකාර කළ මැනව දෙවියන් වහන්සේ. ධර්මිෂ්ඨ ස්වාමිනේ එක්කෙනා කෙරෙහි යාඥා කරනවා. ඔබගේ අනුග්‍රහය නිදහස් කළ මැනව මේ දවසේ. ස්වාමිනේ ඔබට බයෙන් ජීවත්ව ඔබගේ ආශිර්වාද තුල ගමන් කරන්න ස්වාමිනී ඔබ වහන්සේ මේ දවසේ අපට උපකාර කළ මැනව ස්වාමිනී. ශුද්ධ දෙවියන් වහන්සේ එක්කෙනා ඔබට බාර කරමින් යාඥා කරනවා. ඔබගේ කරුණාව මහත්ව තිබෙන බැවින් ඔබට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන්. ස්වාමින් වහන්සේගේ නාමය දරන්නා වූ දේව ජනෙනි, ගත වූ ඉරුදිනත් සමග මාසයද ගෙවි නිම වී යයි. අහසත් පොළවත් පහව යන්නේය. නමුත් මාගේ වචනය පහ නොවන්නේ යයි ලිය වූ දේව වචනෙහි ඇත්තා වූ සදාකාලික ආශිර්වාදය මෙය අසන්නා වූ ඔබ සියලු දෙනා කෙරෙහි වේවා. සෑම ඉරුදිනකම උදෑසන 8:30ට අකීල් ගොඩනැගිල්ලේ 7 වන මහලේ Church of God දේවස්ථාන ශාලාවේ පවත්වන නමස්කාර දේවමෙහෙට හෝ උදෑසන 11:30ට මන්සූරියා අවුන් සුපර් මාකට් පිටුපස පිහිටා ඇති දහරල් උලේද් පාසලේ පවත්වන නමස්කාර දේවමෙහෙට සහභාගී වීමට අපි ඔබට ආරාධනා කරමු. නැතහොත් වැඩි විස්තර සඳහා 71 27 0.4 64 හෝ 70 78 11 42 දරන අංකවලට අපව අමතන්න. ඔබට දේව ආශිර්වාද පතන්නේ පාස්ටර් චමින්ද ඩයස් ඇතුළු Assembly of God ශ්‍රී ලංකා සභාවයි. ඔබට සමාදානය වේවා.